ඔයාලා හැමෝම අයබෝන් කියලා පිළිගන්නවා ස්ටොකෝගෙන් අරන් එන තවත් ටියුටෝරියල් එකකට. ඉතින් අපි කලින් වීඩියෝ එකෙන් බැලුවා කොහොමද හරියට ස්ටොක් එක ටෙක්නිකල් ඩේටා ෆන්ඩමෙන්ටල් ඩේටා ස්ටොක් ඇප් එකෙන් බලාගන්න කියලා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ තවත් විශේෂ ෆීචර් එකක් වෙන මේ එඩියුකේෂන් හබ් එක ගැන. මොකද්ද මේ එඩියුකේෂන් හබ් එක කියන්නේ? ඔයාලට බලාගන්න පුළුවන් මෙතන උඩ පැනල් එකේ මෙතන පළවෙනියට තියෙන අයිකන් එක ක්ලික් කරපුවාම ඔයාලට එඩියුකේෂන් හබ් එක ඕපන් කරගන්න පුළුවන්. ඒ වගේම මෙතන හෝම් අයිකන් එක ක්ලික් කරොත් ඔයාලට එතනිනුත් ස්ටොකෝ එඩියුකේෂන් කියන එක ක්ලික් කරලා එඩියුකේෂන් හබ් එකට ඇක්සස් එක ලබා ගන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද මේකෙන් හරි විදිහට මේ ස්ටොක් මාකට් එක ගැන ඉගෙන ගන්න කියලා. මේ දේ හරිම පහසුයි. ඔයාට බස් එක යන වෙලාවක ඒ වගේම ඔයා විවේකී වෙන්න වෙලාවක වුණත් මේ දේ පහසුවෙන් කරගන්න පුළුවන්. මොකද ඔයා ස්ටොක් මාකට් එක ගැන ඉගෙන ගන්න තරමට තමයි ඔයාගේ ඩිසිෂන් එක සාර්ථක එකක් බවට පත් වෙන්නේ. මම මෙතනින් ඔයාලට පෙන්වන්න සිංහල කියන එක ක්ලික් කරන්න. ඔයාලට අවශ්‍ය නම් ඉංග්‍රීසි භාෂාව උනත් තෝරගෙන මේ ගිනේම් කටයුතු කරන්න පුළුවන්. මෙතෙන්දී ඔයාලට බලා ගන්න පුළුවන් අපි බිගිනර් ලෙවල් එකේ ඉඳන් ඇඩ්වාන්ස් ලෙවල් එක වෙනකම් පෙළ ගස්සලා තිනවා මොඩියුල්ස් 10ක්. මම උදාහරණයක් විදිහට ඔයාලට පෙන්නන්නම් පළවෙනි මොඩියුල් එකට ගිහිල්ලා ඔයාලට බලා ගන්න පුළුවන් මේ මොඩියුල් එකේ මාතෘකා 3ක් තියෙනවා. ඉතින් මේ එක මාතෘකාවෙන් මාතෘකාවට ඔයාලට ගිහිල්ලා මේවා කියවලා ස්ටොක් මාකට් එක ගැන හොඳින් අධ්‍යයනය කරන්න පුළුවන්. හරි, දැන් අපි බලමු. මම තුන්වෙනි මාතෘකාව තෝරගන්නම් වෙළඳපොළට සහභාගී වන්නන් වර්ග. හරි. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ ටොපික් සෙක්ෂන් එක ඇතුලේ තවත් පාඩම් 4ක් තියෙනවා. සෙලර් ආයෝජකයන්, ආයතනික ආයෝජකයන්, ඒ වගේ තවත් ගොඩක් ගැන තමත් සරලව පැහැදිලිව කියලා දීලා තියෙනවා. මම මෙතන උදාහරණයකට මේක ක්ලික් කරන්න. ඔන්න ඔයාලට බලන්න පුළුවන් ලේසියෙන් මේ කන්සෙප්ට් එක ගැන අපි කියලා දීලා තියෙන්නේ කොහොමද කියලා. මෙතන උදාහරණයක් එක්කම තමත් පහසුවෙන් ඔයාලට මේ සංකල්ප ඉගෙන ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. ඔයාලට ටෙක්නිකල් ඇනලිස්, ෆන්ඩමෙන්ටල් ඇනලිස් මේ වගේ මේ සියලු දේවල් උදාහරණයක් විදිහට මම පෙන්නන්නම්. මෙතන මූල්‍ය ප්‍රකාශන කියලා අපේ මොඩියුල් එකක් තියෙනවා. ඔයා මේක තේරුවොත් කොහොමද ඔයා මූල්‍ය ප්‍රකාශනයක් හරියට ඇනලයිස් කරන්නේ? මේ දේවල් වලින් මොනවද අදහස් වෙන්නේ වගේ මේ දේවල් හැම එකම ඔයාලට මෙතනින් ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම අපි මේකට ටෙක්නිකල් ඇනලිස් මොඩියුල් එකකුත් ඇඩ් කරලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලට පැහැදිලිව මේ දේවල් ඉගෙන ගන්න අපි ඉමේජස් පවා ඇඩ් කරලා තියෙනවා. සජෙෂන් එකක් තියෙනවා නම් Facebook පිටු හරහා ඒවා අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. හරි. ඉතින් এডুকেෂන් හබ් එකකින් ඔයා මේ ආකාරයට තමයි ස්ටොක් මාකට් එක ගැන ඉගෙන ගන්න. ඉතින් ඔයාලගේ සජෙෂන් ඉම්ප්‍රූව්මන්ට් තියෙනවා නම් අපිට කතා කරන්න. මම හිතනවා ඔයාලට මේ මොඩියුල් රිෆර් කරලා ස්ටොක් මාකට් එක ගැන හොඳ දැනුමක් ලබාගෙන බුද්ධිමත් ආයෝජකයෙක් බවට පත් වෙන්න පුළුවන් වෙයි කියලා. ඉතින් අපි තවත් ස්ටොක් ඇප් එකේ වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.